පැවැත්ම ගැන ප්‍රශ්නයක් තියෙනවාද? එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස්. පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නය මට ඇත්තටම මතක් වුණේ මම මගේ 20 රිග්‍රෙට් නැත්නම් අවුරුදු 20 මගේ තිබ්බ දුක් ගැනවිල ගැන මම වීඩියෝ එකක් කරා 20s රිග්‍රෙට් කියලා. ඒක ඇත්තටම උසස් ලෙස මම අවසන් කළේ හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට. ඒකෙදි මම කිව්වා මගේ 20 ගණන් වල තියෙන සම්පූර්ණ මතකේ බැලුවොත් එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් පැවැත්ම ගැන ප්‍රශ්නය, පැවැත්ම ගැන තියෙන අරගලයක් එක්ක ජීවත් වෙච්ච කාලයක් තමයි මගේ මතකයේ තියෙන්නේ කියලා. එතකොට මේක ආපස්සට මතක් වුණේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මගේ පහුගිය සතියේ තිබ්බ සජීවී වැඩසටහනේදී එක්තරා ළමයෙක් ඇහුවා මම අපේ ඕන ෂොට් එකක් පෙන්නන්නම්. ඒක අගය කිරීමක් ලෙස එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක කොහොමද නැත්නම් පැවැත්ම ගැන තියෙන මේ ප්‍රශ්නය කොහොමද අපි සංසිඳවා ගන්න කියලා. ඊට පස්සේ මම කෙටියෙන් උත්තරයක් දුන්නා. හැබැයි සෑහෙන ප්‍රමාණයකුත් ඒක ගැන අහලා තිබ්බ ඊට පස්සේ. ඒත් එක්කම සජීවී වැඩසටහන අවසන් වෙලා මතක වැඩ කරන ළමෙක් ඔහු මං හිතන්නේ නිවාඩුවේ කොහේ නිවාඩුව ගිහිල්ලා ඉද්දි සජීවී වැඩසටහන බලලා කිව්වා ලොකු දෙයක් මම ඒක බලපු එක මේ එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක ගැන දැනගන්න ලැබිච්ච එක ඉතාමත් වටින දෙයක් කියලා. ඊට පස්සේ මම කිව්වා මේ එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නය විසඳෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කරා ගියහම හෝ මෙන්න මේ වගේ දෙයක් නිසායි ඒක සිද්ධ වෙන්නේ. ඒතොර එතන ඒකට අවශ්‍ය උත්තරය තියෙනවා. එක වාක්‍යයෙන් මම කිව්වා. ඒ එක වාක්‍යයෙන් කිව්ව එක ඊට පස්සේ මට මතක් වුණේ අවුරුදු 25ක් 30ක් විතර තාමත්ම දැඩි කටුක ගමනක ප්‍රතිඵලයක් ලෙස මේ අග මුල කනෙක්ට් කරගන්න බැරි ප්‍රශ්නයක් ඊටමත් ලෙහෙසියෙන් සම්බන්ධ කරගෙන මම කියවපු අවස්ථාවක්. ඊට පස්සේ මම හිතුවා මේක ගැන මම හරියට සවිස්තරාත්මකව මේකේ තියෙන රහස මම එලි දක්වලා නැහැ. මේක කරනවද නැද්ද කියලාත් මම හිතුවා. මොකද මේ අද මේ යන වැඩසටහනට අපිට ප්‍රයිස් ටැග් එකක් දාන්න බෑ. මිලක් නියම කරන්න බෑ. මම විස්තර කරන්න නැහැ කියලා. ඕන්නම් මට මේක රහසිගතව තියාගන්න තිබ්බා. මගේ ක්ලයන්ට්ස්ලාට විතරක් දෙන්න තියාගන්න තිබ්බා. මම තීරණය කළා මේක ඉදිරිපත් කරන්න ඒකට හේතුව මගේ දර්ශනයේ තියෙනවා. රමින්දු රන්දේනි දර්ශනයේ ඇතුලේ තියෙනවා මං බලවත් වූ චරිත නිර්මාණ කරනවා කියලා. ලක්ෂ ගණනක්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ලක්ෂ ගණනක් බලවත් වූ චරිත මම නිර්මාණය කරනවා කියලා. එතකොට බලවත් වූ චරිත යෝධයන් බලවත් වූ චරිත සහ මේ පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නය අතර ඉතාමත්ම ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මං හිතුවා හරි පළවෙනි වතාවට මම මේක ඉදිරිපත් කරන්නම්. ඒතර මම ඒ ආපු ගමනේ සහ ඒ විඳ දුක සහ ඒ අතරම වෙච්ච විශේෂ සිදුවීම් තියෙනවා, අහඹු සිදුවීම් තියෙනවා. මගෙන් පරිබාහිරව සිද්ධ වූ දේවල් වල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතින් මං හිතුවා මේ ඔක්කොම වුණේ මෙන්න මේ විදිහට අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒකින්ද ඉතාමත්ම දැඩි අවධානයෙන් සිටින්න. ලක්ෂ ගණනක් කගේ මේ ප්‍රශ්නේ විසඳෙන දවසක්, වාසනාවන්ත දවසක්. ලක්ෂ ගණනක් මේ නිදහස් වෙලා තව මාස ගණනක් අවුරුදු ගණනක්කට පස්සේ ඉදිරියට ගියාම පුදුමාකාර දැවැන්ත චරිත නිර්මාණය වීමට විභවයක් ඇති වැඩසටහනක්. ඒ නිසා ඊටමත් සැලකිල්ලෙන් මේක අහන් ඉන්න. එහෙනම් අපි ආරම්භ කරමු. ලැබෙන්න යන මේ දැනුම ඉතම සන්තෝෂයෙන් යුතුව ඇත්තටම ප්‍රකාශ කරන්න සහ බුදුබෙන් යුතුව. දැන් මේ තාක්ෂණය හරහා අපිට පුළුවන්නේ තාක්ෂණය ගැන දන්න අය දන්නවා chat GPT එකේ තියෙනවා paid නැත්නම් ඒක ගෙවලා ගන්න කොටසේ deep research කියලා දෙයක් තියෙනවා. ඒ deep research එකේ වෙන්නේ මෙතෙක් කල් ලෝකේ පළ වූ සියලුම මූලාශ්‍ර තියෙනවානේ, සියලුම sources මූලාශ්‍ර research papers පළවෙච්ච පොත් වීඩියෝස් ඒක ගැන කතා වෙච්ච දේවල් හැම දෙයක්ම deep research එකක් කරලා මේ විෂය සම්බන්ධයෙන් මොනවද පළ වෙලා තියෙන රිසර්ච් රිපෝට් මූලාශ්‍ර මොනවද කියලා හොයලා බලන්න පුළුවන්. මේවා තියෙන අන්තර්ගතය මොනවද කියලා අපිට බලා ගන්නත් පුළුවන්. ඊටමත්ම අමුතුම තලයක අපි ඉන්නේ දැන් තාක්ෂණයත් එක්ක. ඊට පස්සේ මම මේක රිසර්ච් කරා. අපි ඕන ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. ඩීප් රිසර්ච් එකට දාලා මම බැලුවා මොනවද මේ එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක පැවැත්ම ගැන තියෙන ප්‍රශ්න ගැන මොනවද කියලා තියෙන්නේ. ඒ සඳහා මොනවද විසඳුම් ලබා දීලා තියෙන්නේ. ඇත්තට මම පුදුමයට පත් වුණ අවස්ථාවක්. මම අද ඉදිරිපත් කරන මේ දේ ඒ ඩීප් රිසර්ච් එකේ සඳහන් වුණේ නැහැ. මූලාශ්‍ර 35ක් ඒ ඩීප් රිසර්ච් එකෙන් හොයාගන්නවා රිසර්ච් පේපර් සහ සියලුම දේවල් මේ විෂය ගැන ලියලා තිබ්බ සහ මේ විෂය ගැන ලියවිලා ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා ලියලා තිබ්බ දේවල්. ඒ ලියලා තිබ්බ දේවල් ග්‍රීක දර්ශනවාදයේ බුද්ධ ආගම හැම දෙයක්ම රිසර්ච් කරනවා එකේ. එතකොට ඊටාත්ම කෙටියෙන් සමහර තැන්වල ටච් වෙලා තිබ්බා. හැබැයි ඒ ප්‍රශ්නේ තියෙන කෙනාට එකෙන් ගොඩ යන්න
තරම් අවබෝධයක් ඒකේ ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් රිසර්ච් කරලා ඊට පස්සේ සිංහල භාෂාවට එන්නේ. ඉතින් පළවෙනි වතාවට සිංහල භාෂාවෙන් පළවෙනි වතාවට අන්තර්ජාලයට මේක එකතු වෙනවා. මම මේ ඉදිරිපත් කරන දේ. ඒකයි මේ වීඩියෝ එක ඇත්තටම සුවිශේෂී වන්නේ. මම හිතුවේ නැහැ ඇත්තටම එහෙම එච්චර සුවිශේෂී බවක් තියෙයි කියලා. ඉතින් ඊටමත් වටිනවා මේක ඉදිරිපත් කිරීම. එතකොට තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි existential crisis එක මේ පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නේ ලෝකේ පුරා විශේෂයෙන්ම ලෝකේ පුරා තරුණයන්ගේ තියෙනවා. ඊට පස්සේ මැදවිය සහ මහලුවිය යන දෙක්ම ඒක අරගෙන යනවා. එතකොට මේකට ලෝකෙ පුරාත් එහෙම විසඳුමක් හරියම විසඳුමක් නැති බව ඊටමත්ම සුවිශේෂී දෙයක් බවට පත් වෙනවා. අපි ඈතටම ගියාම පහළ වෙච්ච සියලුම දාර්ශනිකයොත් මේ existential crisis එක නිසා පහළ වෙච්ච අය. අපේ තියෙන උතුම්ම දාර්ශනිකයා වන බුදුරජාණන් වහන්සේත් සිද්ධාර්ථ බෝධිසත්වයා එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයෙක් ලෙස ජීවත් වෙද්දී සතර පෙරනිමිති දර්ශන වෙච්ච අවස්ථාවේ තමයි උන්වහන්සේට existential crisis එක ඒ පැවැත්ම ගැන තියෙන අරුබුදය ඉස්මතු වෙලා එන්නේ. ඒතර ඒ දක්වාම මේක පැතිරෙන ඊටමත් විශාල විෂයක්. මේ existential crisis එක එන්නේ අඛණ්ඩව නොකොඩවා තමන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ පවතින සියලුම දේවල් ගැන. සම්මත ක්‍රමයට එකතු වෙලා ඔහේ අර රැට් රේස් කියන්නේ ඔහේ යන පිරිසක් තමයි ලෝකයේ අති බහුතරය. ඊටම සුළු ප්‍රශ්න කිරීමක් කරන්න වෙන දෙයක් කරන්නේ නැහැ. හැබැයි මේ පැවැත්ම ගැන අරුබුදේ තියෙන අය ඊටමත්ම දැඩිව, ඊටමත්ම ගැඹුරින් අඛණ්ඩව මේ ප්‍රශ්නය ඇසීම නිසා සහ ඒකට අවශ්‍ය උත්තර නොලැබීම නිසා මේ existential crisis එකක් අරුබුදයක් අරගලයක් Tamanට ඇති වෙනවා. එතකොට මොනවද මේ අහන ප්‍රශ්න? අහන්නේ මේ සියලු දේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ ශරීරය මොකද්ද? මේ කොහෙන්ද ආවේ? මොකද්ද මේ ඇටමස් නහර මොනවද මේ ඇතුලේ ඉන්නේ මේ ශරීරේ මමද නැත්නම් මේ කතා කරන්නේ කවුද මම මේ මොනවද මේ හිතන්නේ මීට පෙර මං කවුද හිටියේ උපන්දිනේට කලින් එතකොට මේ පොළොව මොකද්ද මේ පෘථුවියක් ඉරක් වටා යන මොනවද මේ සිස්ටම් එක සාර්ථක වෙන්නේ කොහොමද අසාර්ථක වෙන්නේ කොහොමද පින් පව් කොහොමද බල දෙන්නේ මේවා තියෙනවද තියෙනවා නම් තියෙන්නේ කොහොමද මොන කාලවලද මේවා එන්නේ ඔය වගේ සීලුම දේවල් ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා සීලුම දේවල් ගැන මම තමයි සුළු කරුණු ප්‍රමාණය තමයි මම කිව්වේ. තව අතිවිශාල ලිස්ට් එකක් එනවා මේ existential crisis එක ගැන කතා කරද්දී. ඒතර මේක අඛණ්ඩව ප්‍රශ්න කරනවා. සමහර අය ඉන්නවා අතරම විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. සුළු කාලයකට විශේෂයෙන්ම කුඩා කාලෙදී මේක පොඩ්ඩක් ඔලුවට එන්න පුළුවන්. ඊට පස්සේ සිස්ටම් එකකට වැටෙනවානේ. ඒලලි ඉවරලා ඊට පස්සේ උපාධියක් කරනවා, රස්සාවක් කරනවා, ඊට පස්සේ පවුලක් වෙනවා. ඔහොම ඉදිරියට යනවා විශාල ප්‍රමාණයක්. සමහර පිරිසක් ඉන්නවා ඒක කවදාවත් අවසන් වෙන්නේ නැති. මම ඒ වගේ කෙනෙක්. මේක ගැන කියද්දි මට මතක් වෙනවා මගේ එක වසරේ සිට මම ආශ්‍රය කරපු යාළුවෙක් ඉන්නවා. ඔහු මට මාස කිහිපයකට කලින් දුරකථන ඇමතුමක් දීලා කිව්වා රමිදු මං ආව එක වසරේ ඉඳන් දන්න. 6 වසරේ විතර සිටම වාට ඔය දාර්ශනය ගැන හොයන එක දාර්ශනික කොහොමද ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ ආර්ථික කොහොමද අධ්‍යාත්මයට සම්බන්ධ වෙන්නේ ඕවා හිත ඔයා ගවේෂණය කර ඔයා මුල අග කනෙක්ට් කර හිටපු කෙනෙක්. ඊට පස්සේ හැබැයි මේක ඉවර වුණ නැහැ වාගේ. කොහොමද මේ ජීවිත කාලයක්ම අඛණ්ඩව මේක අරගෙන ගියේ කියන ප්‍රශ්නය උට දැන් හැරිලා බලද්දී හරි පුදුමයි. මමත් ඊට පස්සේ හිතලා බැලුවා මට තේරුණේ මේ පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නයත් එක්ක එන වේදනාවක් තියෙනවා. ඇත්තටම මේක දැඩි වේදනාවක් තියෙනවා. මේකෙන් මට ඕනුනේ නිදහස් වෙන්න. ඇත්තටම මේ කෙහෙමල් මේ ප්‍රශ්නය අමතක වෙන්න තැනකට හැමෝම එනවා ඒ තැනට. ඒතකොට මේකෙන් එනවා ඒ පේන් එක. මේකෙන් නිදහස් වෙන්න අවශ්‍ය ඕනකම තියෙන ඕනකම නැමැති වේදනාවෙන් Tamanට ඉන්ධනයක් නිපදෙනවා. ඒ ඉන්ධනය යම්කිසි අපි කියමු මොකක් හරි මූලාශ්‍රයක් පොතක් කොහරි කරුණක් හම්බුනොත් මේක ගැන යම්කිසි හොඩුවාවක් තියනවා කියලා කන්න බොන්න හිතන්න කරන්න දවසේ මොනවත් අමතක වෙලා යනවා. මොකද ඒක තමයි ඉන්ධනේ. ඒ වේදනාව තමයි ඉන්ධනේ. ඒ නිසා තමයි මම මෙච්චර දුරකට මෙහෙම ආවේ. මේ ගමනේදී මට මතක් වෙන හැරලා බලද්දී ඊටාත්ම හෝප්ලස් කිසිම බලාපොරොත්තුවක් නැති තැන්වලට ආපු අවස්ථා එකක් නෙමෙයි අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. අසාර්ථක වෙච්ච අවස්ථා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. loneliness තනිකම emptiness හිස් බව එතකොට නීරස බව ඒත් එක්කම එනවා ඉරිටේෂන් එකක් කිපෙන සුළු බවක් එනවා දැඩි ආක්‍රමණශීලී බවක් එනවා හොඳ විදිහට නෙමෙයි නරක විදිහට ඒ නිසා මගේ 20 ගණන් වල එකතු වෙනවා අකමැත්තෙන් නොත් කියන්නේ නෝ සෑහෙන කලබගැනි ප්‍රශ්න කරගත්තු අවස්ථා අති බහුලව තියෙනවා මොකද ඒක ඒ channel කරගන්න නොදන්නාකම නිසා ඒ අතර ඉතින් ඔහොම ගිහිල්ලා එක්තරා නෙමෙයි මේ හැම වෙලාවකම එක එක දේශනා අහන්න යොමු වෙනවා. ඒ දේශනා අහලා අර සාමාන්‍ය සිංහලෙන් කියන්නේ කබලෙන් ලිපට වැටුණා කියලා. ඒ වගේ වෙච්ච අවස්ථා තමයි මගේ තියෙන තරමක් තියෙන. ඒවා අහන්න නැතුව හිටියනම් ඊට වඩා හොඳයි. ඇත්ත කතාව මේක. ඕකේ. ඉතින් ඔහොම තමයි ඉදිරියට ගියේ. ඔහොම යද්දි මොකද ඒ
අධ්‍යාත්මික දේ සම්බන්ධ හෝ ජීවිතයේ තේරුම සම්බන්ධව ප්‍රශ්න ගැන අහද්දී ඉතාමත්ම තවත් අඳුරු තැනක තිබ්බටත් වඩා අඳුරු තැනකින් ඉවර කරලා යන අවස්ථා අතිබහුලව මට අත්දකින්න සිද්ධ වුණා. මට අත්දකින්න සිද්ධ වුණ දේ. කාටවත් එක ආගියු කරන්න බෑ. එතකොට මට පුදුමයෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. බ්‍රිතාන්‍යයේදී මම ඔය වගේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. ඔය එහෙට ගියා කියලා. ලයිබ්‍රරිස් වල පුස්තකාලවල මේ බ්‍රිටිෂ් මියුසියම් එක මතක් වෙනවා. පෑ දෙකක් විතර සමහරට එක පොතක් හෙව්වා. මෙන්න මෙහෙම දෙයක් තියනවාද කියලා හොයලා ඊට පස්සේ පොත හොයාගෙන ඒ පොතේ ඒවා අතේ ලියාගෙන මොකද මේ ස්ක්‍රීන් ෂොට්ස් ගන්න ඒව ගන්න ෆෝන්ස් තිබෙන්නේ නැහනේ. ඔහොම ගත වෙච්ච කාලයක් තියෙනවා. ඒ අතර ලන්ඩන් බුද්දිස් විහාරය මතක් වෙනවා. චිසික් ප්‍රදේශයේ තියෙන සෙන්ට්‍රල් ලන්ඩන්. ඒ පන්සල සිංහල භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරාට වැඩිපුරම එච්චරම ලොකු මහා ප්‍රසිද්ධියක් නැහැ. මොකද ඊටමත් නිශ්ශබ්දව තියෙන එක විදිහකට ඉන්න පන්සලක් භාවනා කරන්න ඉතාමත් ලේසි. ඒ නිසා මට අවසර තිබුණ ඕන වෙලාවක ගිහිල්ලා භාවනා කරන්න ඉතාමත් හොඳින් මට ඒ භික්ෂුන් වහන්සේලා සැලකුවා. එක වෙලාවල මම ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. ඒත් අතරම මතක් වෙනවා ඉතාමත්ම අහඹු සිදුවීමක්. ඉතාමත්ම අහඹු සිදුවීමක් ප්‍රතිඵලයක් ලෙස කොම එපා වෙලා හිටපු අවස්ථාවක ක්‍රිෂ්ණ භක්තිකයන් මුණ ගැසෙනවා. ක්‍රිෂ්ණ පූජකවරු මුණ ගැසෙනවා. මට එක අවස්ථාවකදී සෙන්ට්‍රල් ලන්ඩන් වලදී. එතකොට මගේ තිබ ප්‍රශ්න තමයි අපි මම සිංහල බෞද්ධනේ. සිංහල බෞද්ධ මාන්‍යයත් එක්ක තමයි ඒ පරිසරෙන්නේ අපි ආවේ. එතකොට ඒක නෑ අපි බෞද්ධ අපිට ඕව දැනගන්න ඕනේ නැහැ කියන මනස එන්නේ නැතිවෙන්න මගේ වාසනාවට යම් කිසි සිදුවීමක් දෙකක් සිද්ධ වුණා. ඒ නිසා ඊට පස්සේ මට ඒ තැනට ගියාට පස්සේ ඔවුන්ගේ දේශනාවක් අකමැත්තෙන් අහන් ඉන්න සිද්ධ වුණා. මට එතනින් පැනලා යන්න ඕනකම තිබ්බේ. ඊට පස්සේ මං අහගෙන යද්දි මට තේරුණා වාව් ෂා මං හිතපු ප්‍රශ්න දෙවෙන ප්‍රශ්න එකකට දෙකට තුනකට මට උත්තර ලැබුණානේ මෙතන කියන ඒ දැඩි ආකර්ෂණයෙන් පස්සේ මම ඒ අයව වැඩිපුර ආශ්‍රය කරන්න පටන් ගත්තා. වැඩ කරගෙන ඉන්න වෙලාවේ දහවල් ආහාර ලන්ච් ටයිම් එක තියෙන්නේ. ලන්ච් ටයිම් එකට මම වැඩිපුර එතන හිටියේ. කිසිම කෙනෙක් ඒව දන්නේ නැහැ. මම ආශ්‍රය කරපු. ඊට පස්සේ මගේ ඇත්තටම කියන්නවා කිසිම මගේ ජීවිතේ ආශ්‍රය කරපු ශ්‍රී ලංකීය මිත්‍රයන්ට වඩා ඉතාමත් උසස් බලවත් ආශ්‍රයක් ලබා දුන්නේ ඒ ඉංග්‍රීසි ජාතික ක්‍රිෂ්ණ භක්තිකයෝ කියන බවත් කියනවා. මොකද ඒක ක්‍රෙඩිට් එක ඒකට අවශ්‍ය අගය කිරීම ලබා දෙන්න ඕන. ගොඩක් අය හිතන් ඉන්නේ මේ බැඳ උඩ පැන ඉන්නවා කියලා. ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තරය අතිවිශාල ප්‍රමාණයක් දන්නේ නැහැ. ඒතර මෙතනයි බුදු ධර්මය අතර සම්බන්ධයක් තියෙනවා. මේක මිසිං මේක අපිට මගහැරී ගිය කොටසක් මෙතන එකතු වෙනවා. ඔය වගේ ඔහොම ඊට පස්සේ මම ඊටමත්ම ධනාත්මකව සුබවාදීව මම තනියම අභිධර්මය ගවේෂණය කරන්න පටන් ගත්තා. ඔහොම තමයි මගේ ওই ගමන ආවේ. එතකොට මේ ගමනේදී මේ ප්‍රශ්නය විසඳෙන්නේ අවසානයේදී අධ්‍යාත්මික තලයෙන්ම පමණයි. ඇයි මේ එක්සිටෙන්ෂල් ක්‍රයිසිස් එක එන්නේ? අකණ්ඩව ප්‍රශ්න කරන එකක්. ඇයි ඒ වගේ තත්ත්වයට එන්නේ? තමන්ට එන්නේ ඒක. ඇයි අනිත් අයට එහෙම දෙයක් නැත්තේ? ඒකට හේතුව මේකයි. තමන් මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ මේ සම්මත ලෝකේ තියෙන සම්මත දේවල් විතරක් කර කාලා බීලා රැකියාවක් කරලා පවුලක් හදාගෙන ගයක් හදලා මැරිලා යන්න නෙමෙයි. ඒක තමයි අති බහුතරයේ ඉරණම. තමන් ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා උත්කෘෂ්ඨ වූ අතිශයෙන් බලවත් වූ කාර්යයක් සඳහායි තමන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාර්යයට තමන් කැපවෙනතුරු all in ගිහිල්ලා submit yourself කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. submit නැත්තම් කැපවෙනතුරු තමන්ට existential crisis එක අයින් වෙලා යන්නේ. ඒකට තව මම නොකියු දේවල් මෙතන තියෙනවා. මෙතන අපි ප්‍රවේශයක් විදිහට මම මේක ඉදිරිපත් කරන්නේ. ඇයි ඒක එහෙම වෙන්නේ කියලාත් හේතු තියෙනවා. ඒක අපි පැත්තකින් තියෙනවා. පැත්තකින් තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අතිශයින් බරපතල කරුණු වගේක් තියෙනවා. දැනට ඒක පැත්තකින් තියෙනවා. එතකොට තමන් ඇවිල්ලා තියෙන මේ වගේ උසස් කාර්යයක් සඳහායි. එතකොට මේ උසස් කාර්යය කියන්නේ මොකක්ද? උසස් කාර්ය කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙකත් ආයි එකට සම්බන්ධ වෙනවා. ඒ කොටස් දෙක තමයි එකක් තමයි earthly. එහෙම නැත්තම් භෞතිකමය වශයෙන් සාමාන්‍ය දෙයකට වඩා අතිශයින් උසස් වූ දෙයක් තත්වයකට ස්ටෑන්ඩඩ් දෙයකට තමයි යන්න නියමිතයි. දෙවැනි කාරණය තමයි අධ්‍යාත්මික තලයෙන් තමන් මේ තියෙන සම්මත දැනුම මිනිස්සු හිතන් ඉන්න පොඩි දේවල් ටිකක් අධ්‍යාත්මික ලෝකය ගැන ඊට වඩා ගොඩාක් ගැඹුරු ඉතාමත්ම බලවත් උසස් තැනකට යන්න තමන්ට විභාවයක් තියෙනවා. මම කියන්නේ මේ කරුණු දෙකම එකතු වෙනවා කියලා. අනිවාර්යෙන්ම. භෞතික දෙයක් අපි කියමු ඉතා උසස්ම නව නිර්මාණයක් බලවත් නායකත්වයක් හෝ යම්කිසි ව්‍යාපාරයක් හෝ කලාවක් හෝ විද්‍යාවක් හෝ ක්‍රීඩාවක් හෝ යම්කිසි දෙයකින් ඉන්න විශිෂ්ටම බලවත්ම චරිතය බවට පත්වෙන්න තමන්ට නියමිතයි. ඒ මොකක්ද කියලා තමන් හොයාගන්න ඕන. ඊට පස්සේ ඕක කරන ඉස්සරහට යද්දී අති බහුතරයකට මේක අවසානයේදී අවසන් වෙන්නේ
ඉතාමත් උසස් අධ්‍යාත්මික තලයකින්. එතර මේ කරන ඒ භෞතික දෙයක් අධ්‍යාත්මික ව්‍යායාමයක් ලෙස කිරීම අත්‍යවශ්‍යයි එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක තියෙන අයට. නැත්නම් පැවැත්ම ගැන ප්‍රශ්නයක් තියෙන අයට. ඒක තමයි ඒකට තමයි තමන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට තමයි තමන්ට ওই ප්‍රශ්නය තමන්ට පීඩනයක් වගේ එල්ල වෙන්නේ. raise your standard. තමන්ගේ තියෙන ඉහළම ස්ටෑන්ඩඩ් එකට ඉහළම තැනට තමන් ඔසවන්න තමන් යන්න තියෙන දේවල් මේ ගෙදර දොරේ සහ සමාජයේ යාළුවෝ කතා කරන පොඩි දේවල් නෙමෙයි අපි රස්සාවක් ගමු අපි මෙහෙට යන් අරහෙට යන් ඒ වගේ දේවල් නෙමෙයි අතිශයින් උසස් වූ ඊ타මත්ම කලාතුරකින් කෙනෙක් හිතන තත්වයකට තමන්ගේ හිත සහ තමන්ගේ අරමුණ ඔසව තබන්න සිද්ධ වෙනවා. එතකොට ඇයි එහෙනම් මේක තේරුම් ගන්න බැරි. ඒ දෙක සම්බන්ධ කරගන්න බැරි ඇයි මේ පැවැත්ම ගැන තියෙන ප්‍රශ්නයයි මේ උසස් අරමුණ සම්බන්ධ කරගන්න බැරි වෙන්නේ ඇයි. ඒකට හේතුව ඉංග්‍රීසියෙන් කිව්වොත් strong material pull. strong material pull. එහෙම නැත්නම් භෞතික ලෝකයේ තියෙන දැඩි තියෙන බලපෑම තමන්ව හිර කරලා තියාගන්න. එතකොට මේ භෞතික ලෝකයේ තියෙන දේවල් තියෙන ආසාවන් පැලැඹීම් ඒ දැඩි ඇලීමක් තියෙනවා. අපි මේ ශරීරයට ආවට පස්සේ ඒ ඉන්ද්‍රියන් තියෙන්නේ මේ උසස් අරමුණු වලට යන නෙමෙයි. ඉන්ද්‍රියන් තියෙන්නේ සාමාන්‍ය විදිහට පවතින නැත්නම් survival. සාමාන්‍ය විදිහට පවතිලා ඉන්න පැවැත්ම කොහොමද තියාගන්න යන්නේ වර්ගය බෝ කරන්නේ ඔය වගේ බොහොම ප්‍රිමිටිව් ප්‍රාථමික දේවල් වල විතරයි මේ ශරීරය මේ ස්වභාවයෙන් හැදිලා තියෙන්නේ. ඒක අපි තමත් බුද්ධිමත්ව වීරයෙන් තමයි අපි මේ ශරීර කය යොමු කරන්න ඕනේ. එතකොට මේකේ මේ ගැන අවබෝධයක් නැති වුනහම මේ වගේ දැඩි material pull එකක් නැත්නම් භෞතික ලෝකෙෙම ඇලීමක් තියෙනවා ව්‍යාකූල කරනවා. ඒකට තමයි වේදේ සඳහන් වෙනවා මායා කියලා. මේ මායා ලෝකේ. මායා ලෝකේ කියන්නේ මේ විඥා කරනවා කියන එක නෙමෙයි මායාව කියන්නේ මායාවක නැත්තම් නොපවතින දෙයක ඊටම දුර්වල පහත් දෙයක බන්ධනයක් තියෙනවා. මායාවක් අපි හිර වෙලා ඉන්නේ. එතන යහට යන අධ්‍යාත්මික උසස් වූ අධ්‍යාත්මික හැසිරීමක් අධ්‍යාත්මික චින්තනයක් පුරුදු පුහුණුවක් වීරියක් අවශ්‍යයි. ඒතර ඒක එහෙම දර්ශනය වෙන්නේ නැති නිසා මේ උසස් අරමුණ අහු වෙන්නේ නැහැ. නැත්තම් ඒක අර ගෝචර වෙන්නේ නැහැ කියලා ඔලුවට අහු වෙලා යන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙන අය ඊට පස්සේ බලනවා දැන් මේක කාලයක් තිස්සේ දැන් මං ආපු තරම් දුර ගොඩක් අයට එන්න අපහසු බව මං දැකලා තියෙනවා. වැඩි කාලයක් එක අල්ලන් ඉන්න බෑ. ඊට පස්සේ වේගයෙන් බලනවා මේක කොහොමද අපි විසඳගන්නේ කියලා. එතකොට භෞතික විදිහට හොයන්නේ. එතකොට මේ තියෙන පීඩනය නැති කරගන්න ඔළුව නම්බ වෙලා යන නැත්නම් මේ තියෙනවා පොඩක් මේ ඔළුවේ නිදහස් වෙන්න ක්‍රම හොයද්දී ගොඩක් අය මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම වැඩි. දැඩි අධ්‍යාත්මික පසුබිමක් තිබෙන්නේ නැත්නම් ඒක වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩි. එතකොට ගංජා වගේ පානය කරලා ඉන්න අයන් හැමතිස්සෙම ඒව කර ඉන්න අය ඉන්නේ ඔළුව ඒ වගේ උද්දීපනය කර මොකද ඒ ඇත්තටම යන්න ඕන උසස් තැනකට ඒක වැරදි වෙලා වැරදි විදිහට හොයන්න ගිහිල්ලා බෑක්ෆයර් වෙලා තියෙනවා. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් මට ක්‍රිෂ්ණා ටෙම්පල් එකේදීත් මුණ ගැසුණා. ඊට පස්සේ අධ්‍යාත්මික දෙයක් සොයා ගැනීම නිසා ඒකේ තිබ්බ ඒ උද්දීපනය ඒකේ තිබ්බ ඒ අවශ්‍යතාවය අනවශ්‍ය වෙලා ගිය අය මට විශාල පිරිසක් මුණ ගැසුණා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල ප්‍රමාණයක් මුණ ගැසුණා. එතකොට මේ වගේ පැත්තකට ඇදෙනවා. ඒ නිසා මේ කොටස් දෙක මේ අන්ත දෙක සම්බන්ධ කරගන්න විශාල ප්‍රමාණයකට නොහැකි වෙනවා. මේ දෙකම තව එකක් කියන්න ඕනේ ඊටම සංකීර්ණ ඉතාමත් ව්‍යාකූල වූ කාරණයක්. ඒ අතර විශාල ප්‍රමාණයක් අධ්‍යාත්මික අයව අධ්‍යාත්මික දේවල් පුරුදු පුහුණු කරන අයව ගුරු කියලා කියන අයව හොයාගෙන යනවා. අවාසනාවකට ඒ අයට ගොඩක් වෙලාවට හොර බොරු වංචාකාරයන්ටත් අසු වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. යම්කිසි ප්‍රමාණයකට අධ්‍යාත්මය පුරුදු පුහුණු කරලා අතිවිශාල ප්‍රමාණයක් වෙන අඳුරක ඉන්න විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. හැම ආගමකම ඉන්නවා. උතර එයායට හසු වෙච්ච චරිත මං අදටත් මම දන්නවා විශාල ප්‍රමාණයක් එහෙම අසු වෙලා ඒ පැත්තට ගහගෙන යන චරිත. හරි ව්‍යාකූල කොහොමද අඳුරගන්නේ? කොහොමද තෝරල් බේරලා ගන්නෙ? ඒක තමයි විශ්වයේ තියෙන ප්‍රශ්නේ රහස. මම එකක් කියලා දෙන්නම් තමන් කොහොමද හසු වෙලා ඉන්නේ නැත්තේ කියලා. හොඳට අහගෙන ඉන්න. ඒක මම 20s regret video එකෙත් මම එක සැරයක් කිව්වා. ඒක තමයි. මම හැරිලා බැලුවාම ගත්තු වැරදි තීරණ බොහොම තියෙනවා. අසාර්ථක වෙච්ච දේවල් බොහොම තියෙනවා. චරිතයේ තිබ්බ වැරදිත් බොහොම තියෙනවා. හැබැයි කාරණා දෙකක් මං කොයි වෙලේවත් අතහැරියේ නැහැ. එකක් තමයි පළවෙනිම කාරණේ තමයි මම සත්‍යම කතා කරා. කොටිම මම උත්පත්තියේ සිට අරගෙන ආපු දෙයක්. පොඩි කාලේ මේ අපේ ගෙදර විගම කවුරුරේ මගේ දෙමව්පියන් හම්බ වෙන්න කවුරුරේ ආවහම කියලා තියෙනවා ඒගොල්ලෝ විශාල පිරිසක් එනවා මුණ ගැසෙන්න. ඒ නිසා දෙමව්පියෝ මොකක් හරි වැඩක් එක්ක නිදා ගන්න ගිහිල්ලා මේ આવොත් නැහැ කියන්නේ. ඉතින් මම මාව මේ සෙට් වෙච්ච වෙලාවේ දොර ගාවට වෙලෙවුවා පුතා එතන මට අවුරුදු මං හිතන්නේ 6ක් හෝ 7ක් පුතා ඉන්නවද දෙමව්පියන් ගෙදර ඉන්නවද කියලා ඇහුවාම මං කිව්වා නැහැ කියලා කියන්නේ කියලා දැන් නිදි මං අහලා එන්නම් කියලා.
ඒ වගේ ම දිගටම ඒ විදිහට මගේ අපේ චරිත ලක්ෂණයම ආරක්ෂා කරගත්තා. මුණ පාණ්ඩ සිදුවෙච්ච ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. අනවශ්‍ය ඒ ප්‍රශ්න ඇත්තටම බොරුවක් කිව්වනම් ඒ ප්‍රශ්න මාලාවක් අයින් වෙලා යනවා. මම ඇත්ත කියලා මුණ දීපු ප්‍රශ්න තියෙනවා. හැබැයි කොහොම දිගටම ගියා මට ඇත්තටම පුදුමයි. මං ගැන හැරලා බලුවා කොහොමද මං මේක එච්චර අපි සිංහලෙන් කට්ටක් කාලා කියලා එච්චර කටු කාලා මං කොහොමද මේක කරගෙන ආවේ කියලා. හැබැයි එක තැනකට ආවා. එක පාරටම එකින් එක සියලු රහස් මට දිගහැරෙන්න පටන් ගත්තා. කොහේ සැඟවෙලා ගල්ලෙන් වල භාවනා කරලා බවුන් වඩලා හොයන රහස් මට ඉතාමත් ලෙහෙසියෙන් දිගහැරෙන්න පටන් ගත්තා. සියලු ඩොට්ස් කනෙක්ට් වෙන්න පටන් ගත්තා. එක තලවල අධ්‍යාත්මික රහස් මට දිගහැරෙන්න පටන් ගත්තා. අධ්‍යාත්මයේ ගැඹුරින් පුරුදු පුහුණු කරන අය පුදුම වෙන විදිහට ඒව දිගහැරෙන්න පටන් ගත්තා. ඒක හේතුව තමයි මම සත්‍යවාදීව ජීවිතය ගත කිරීම. සත්‍යම කතා කරු නිසා මට සත්‍ය දිගහැරෙන්න පටන් ගත්තා. ඕන තරම් බොරුකාරයෝ හොරු මගේ වටේ කැරකුණා. අහු වෙනත් ළඟටම ගියා. හැබැයි මං අහු වුණේ. ඕක තමයි Tamanට ලැබෙන ලොකුම බෙනිෆිට් එක. ලොකුම බලය පුදුමාකාර විශේෂ ශක්තියක් Tamanට එන්න පටන් ගන්නවා සත්‍යෙම කතා කරොත්. බෙල්ල ගහලා ගියත් ඇත්තම කතා කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒක කරන තව ක්‍රමවේද තියෙනවා මෙතන කතා කරන්න යන්නේ නැහැ. කොහොමද සත්‍ය කතා කරලා අපි විශාල ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න ක්‍රමවේද තියෙනවා. ඒක පැත්තකින් තියමු සත්‍ය කතා කරලා. දෙවෙනි එක තමයි මම ඇත්තරම හෝප්ලස් නැත්තම් කිසිම බලාපොරොත්තුවක් නැති තැන්වල අවස්ථාවලට පත් වුණාමත් මම හිතපු දෙයක් තිබ්බා මගේ අනාගතයේ ශ්‍රේෂ්ඨයි. සමහරවිට ඒක විහිළුවක් කියලා හිතන තැනටත් ඇවිල්ලා තියෙද්දිත් මම මටම hina ගිය වෙලාවල් තියෙනවා. හැබැයි මම ඒ චින්තනයේ ඒ බලාපොරොත්තුව ඒ භක්තිය විශ්වාසය මම අතහැරියේ නැහැ. මගේ අනාගතයේ ශ්‍රේෂ්ඨයි. කොහොම කිව්වත් මම බලවත් තැනකට එනවම තමයි. මගේම ආදරය කරන අයත් ඒ බලාපොරොත්තු රහිත වෙච්ච වෙලාවල් තිබ්බා. ඒ වෙලාවෙත් මම තනියම හිතුවේ මගේ අනාගතයේ ශ්‍රේෂ්ඨ. අනිවාර්යයෙන්ම මම බලවත් තැනකට එනවා. දැන් ඒක සත්‍ය වෙමින් පවතිනවා. ඒ නිසා එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක තියෙන අයගෙන් මම ඉල්ලා සිටින්නේ මේ කාරණා දෙක තමන්ගේ ආගම වගේ සලකලා පුරුදු පුහුණු වෙන්න. තමන්ගේ යම් කිසි දෙයක් විභාවයක් තියෙනවා දෝංකාර දෙනවා. මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ කරන්න තියෙන දේ තව 10 ගුණයකින් වැඩි කරන්න. එහෙම කරලා ඒ වෙත එළඹෙද්දී තමන්ට එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක ඉවත් වෙගෙන යන්න පටන් ගන්නවා. දෙක තමයි මට ඉදිරිපත් කරන්න ඕනුනේ. මේ සඳහා තවත් උදව් අවශ්‍යද? මේ සඳහා ගයිඩන්ස් එකක් නැත්නම් තවත් තමන්ට මඟ පෙන්වීමක් අවශ්‍යද? එහෙනම් අපේ WhatsApp channel එකේ දැන් දාලා ඇති link එකක් existential crisis කියලා. ඒකට තමන්ගේ තොරතුරු එවන්න. අපි දැන් සූදානම් වෙමින් පවතිනවා තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න අතිවිශාල ප්‍රමාණයකට. කොහොමද අපි දිනපතා මේ වගේ දෙයකදී කොහොමද අපි මම ළඟින් මමගේ ස්පිරිට් එකේ මම ළඟින් ඉන්නවා කියලා මම කියන්නේ ස්පිරිට් එකකින් ඇත්තටම ඉඳගෙන කොහොමද උදව් කරන්නේ කියලා ක්‍රමයක් අපි සකස් වෙමින් පවතිනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් link එක click කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තේරෙන්නේ නැති මේ වීඩියෝ එක කොච්චර වටිනවද කියලා ඉල්ලීමක් කරනවා. subscribe කරන්න තවත් ලක්ෂ ගණනකට අපිට මේ පණිවිඩේ අරගෙන යන්න අවශ්‍යයි. මෙච්චර මහන්සි වෙලා මෙච්චර එනර්ජි එකක් දාලා අපි විශාල ප්‍රමාණයක් මේ වැඩ කටයුත්තට පිටිපස්සට අරගෙන විශාල ධනයක් යොමු කරලා අපිට කරන්න අවශ්‍ය නැහැ සුළු පිරිසකට කතා කරන්න. ඒ නිසා අපිට ලැබෙන සහයෝගය අත්‍යවශ්‍යයි. තවත් මේක ඉදිරියට කරගෙන යනවාද කියන එක තීරණය වෙන්නේ ඔබගේ තියෙන සහයෝගය සහ ඔබගේ තියෙන ප්‍රතිචාරය මත. ඒ නිසා කමෙන්ට් එකක් දාලා කියන්න කොච්චර මේ වීඩියෝ එක තමන්ට ප්‍රයෝජනවත් වුණාද? මොනවද තව තියෙන ප්‍රශ්න මාලාවක් තියෙන පුළුවන් සමහර විට ඒවා අහන්න. අපි තවත් කිට්ටුවෙන් උදව් කරන්න. මට නොලැබිච්ච උදව්වක් මට මෙහෙම එච්චර ලස්සනට ක්‍රමවත් උදව්වක් ලැබුණේ නැහැ. මම ඉතාමත් සන්තෝෂයි ඔබට උදව් කරන්න මඟ පෙන්වීමට ලැහැස්ති. ඒකින්ද ඒ අවශ්‍ය දේවල් කියන්න ලබා දුන්නු සහයෝගයකට ඉතාමත්ම ස්තුතියි. මගේ උසස්ම ආචාර්ය ඔබ තමයි මේ channel එක මෙතෙන්ට අපි මේ තැනට ඔසවලා තිබි. ඉතාමත්ම සන්තෝෂයි. ඉතාමත් ප්‍රශංසනීයයි. එහෙනම් අපි ලබන වැඩසටහනින් මුණ ගැසෙමු ඊළඟ වැඩසටහනට. මේ හා සම්බන්ධ වෙන තවත් ගැඹුරු දර්ශනයක් තියෙනවා. අතිශයම ගැඹුරු දර්ශනයක්. ඒක තමයි අතහැරීම. අතහැරීමේ බලය. Power of detachment. ඒ විෂය අවශ්‍යද? විෂය අවශ්‍ය නම් ඒ විෂයත් අවශ්‍යයි කියලා කියන්න. එහෙම වුණොත් මම වේගයෙන් ඒ මාතෘකාව මම අරගෙන එයි. ඉතින් ඉතාමත් සන්තෝෂයි අද මේ වැඩසටහන කිරීමට ලැබීම ගැන. අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැසමු. ජය වේවා.